අපි 25 වෙද්දි මේක දැනගත්තා. ඉතින් දිලිත් ජයවීර මහත්තයා හිටියනේ පාර්ලිමේන්තුවේ දවසක්. කවද්ද කතා කරේ කිය? දිලිත් ජයවීර මහත්තයාට පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලාව දෙන්න ඔබතුමාලා නෙමෙයිනේ. ඒකින්ද මොන මාධ්‍යද කවද්ද කොයි වෙලාවෙද එහෙම ප්‍රකාශ නිශ්චිත කරලා කියන්න මහත්තයෝ දැන් ඊයේ දවසෙත් ඕක ඇති වෙන්න පට්ට ගහපු එකක්. නිශ්චිත කරලා කියන්න කොහොම කියන්නේ නැතුව. දැන් මේ සමාජයේ වෙච්ච බොරුවක් තියෙනවා ඔබතුමාලා දැක්කේ නැද්ද? මොන මාධ්‍යද කිව්වේ? කවද්ද මොන මාධ්‍යද කොහොමද කිව්වේ? නිශ්චිත කරලා කියන්නකො මොන ජාත්‍යන්තර මාධ්‍යද? අපි දැක්කේ නෑ ඒක කියන්නේ අපි දැක්ක නම් අපි ඔබතුමා දැක්ක කරලා කියන්න. ඔබතුමාලා මම මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරනට පස්සේ පෙන්නන්න. තාවෝක බොරු කියලා හෙන්දරව වෙලා තියෙන මං කියන්නේ කියවල එන්නකෝ. අපේ පිළිගත් මාධ්‍යයක් ජාත්‍යන්තර මාධ්‍යයක් මේක පැහැදිලිව මොකද මට අවසරයක් නැහැනේ ඒ මාධ්‍යවල නම් කියන්න. හරි? පැහැදිලිව මේක කිව්වා. හරි? අපිට මේක පැහැදිලිව කිව්වා. ජනතාවට එලි වෙලා තියෙන ජනතාව මේව දැක්කා. මේවා සමාජ මාධ්‍ය ගියා. ජනතාව ඕක බොරු කියලා හෙන්දරව වෙලා තියෙන මං කියන්නේ කියවල එන්නකෝ. ඔබතුමා දන්නවද දැන් මේ වෙදි ඕන කෙනෙක් දන්න දෙයක් වින්ඩි කියන වෙද ඇප් එක. හරිද? මේක පැහැදිලිවම තිබ්බා මේ සයික්ලෝන් එකට එනවා කියලා. අඩුම තරමේ මේකක්වත් දැනුවත් කිරීමක් කරන්න මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඔබතුමාලාගේ නිලධාරීනේ පත් කරලා තියෙන්නේ දැන්. මේ උගත් බුද්ධිමත් ආණ්ඩුවක් විදිහට ඔබතුමාලා පත් කරලා තියෙන නිලධාරී අපිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අපේ නිලධාරීන් පත් කරන්න බෑ. ඒක මේ කාලාන්තර හරි ඔබතුමාලා පත් කරේ නැහැ කියමුකෝ. දැන් මේ ආණ්ඩුව කාගේද? ආණ්ඩුවේ කොටස අපේ. එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාගේ යටතේද තියෙන්නේ? අපේ යටතේ තියෙන්නේ. එතකොට ඒකෙන් වෙන අඩුපාඩු වලට වා කියන්න ඕන කවුද? මොකද්ද වෙච්ච අඩුපාඩු? දැන් ඔබතුමා ඩොප්ලර් පද්ධතිය ගැන කියනවා. ඔව්. ඩොප්ලර් එකෙන් විතරමද මේක දැනගන්න පුළුවන්? ඩොප්ලර් එක නැත්නම් අපිට දැන් ආපහු යසනයක් આવොත් ආපහු ඔබතුමාලා කියන්නේ ඩොප්ලර් නැති නිසා ඩොප්ලර් විතරක් නෙමෙයි. ඩොප්ලර් විතරක් නෙමෙයි මම කෝපා කමිටුවේ වාර්තාව සම්පූර්ණයෙන් ඔබතුමාට දෙන්නම්. පොඩ්ඩක් ස්ටඩි කරගන්න. ඒක ඇතුලේ ඔය වර්ෂාමාන හයි කිරීමේ ඉඳලම ප්‍රශ්න තමයි. එහෙම තමයි තිබුණේ. ඕක 2027 තමයි අපි ආණ්ඩුව දැන් අපිට මේ වැස්සක් එද්දී අපේ තියෙන මේ ඒ පද්ධතිය අපේ තියෙන ජලාශ මේවල වතුර ප්‍රමාණය කළමනාකරණය කළ යුතුයි කියලා දෙයක් එහෙම දෙයක් නැද්ද? එහෙම දෙයක් තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට ගම් වතුර ඇති වෙද්දී අතන අර ටැංක්ස් වල තිබ්බ වතුර ප්‍රමාණය ඒ ධාරිතාවය අපි වේලසන දැනුවත් කරලා තිබ්බනම් දැන් ගාල්ලේ තිබිච්ච මේව ටික මොන හරි තියෙනවා නම් අපි හිස් කරන්න මොකෝ වෙන්නේ? මොකද්ද? ගාල්ල. දැන් ගාල්ලේ නෙමෙයිනේ අපි මේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මහවැලිය. හරිද? මහවැලිය ගන්නකො දැන් දෙහියත්ත කන්නේ මගේ ප්‍රදේශය ගන්නකො. සල්පිටිගම ගම තියෙන්නේ මහවැලි ගඟ ආශ්‍රිතව. ඔය ගඟේ වතුර මට්ටම අඩු වෙලා තිබ්බනම් යට වෙන්නේ නැහැ මහත්තයෝ. ඒකයි මම මේ කියන්නේ. ඔබතුමා ගාල්ලේ ඉඳන් දෙහියත්ත කණ්ඩිය ගැන කතා කරන්න එපා. හරිද? අපි පක්ෂයක් විදිහට ඔබතුමාලා 25 වෙනිදාද කවද්ද කියලා අපි දන්නේ නැහැ. ඔබතුමාලා දැනගත්තේ කවද්ද කියලා දන්නේ නැහැ. අපි පක්ෂයක් විදිහට වැස්ස පායන් ඉස්සෙල්ලා මේ වතුර තිබ්බ මට්ටම හෙල්ලෙන් ඉස්සෙල්ලා අපි ආධාර ටික අරලා ඉවරයි. අපේ දිස්ත්‍රික් නායකවරු සියලු දෙනා. කොයි කාලෙද කවද්ද? අපි 25 වෙද්දි මේක දැනගත්තා. ඉතින් දිලිත් ජයවීර මහත්තයා හිටියනේ පාර්ලිමේන්තුවේ දවසක්. කවද්ද කතා කරේ කිය? දිලිත් ජයවීර මහත්තයාට පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලාව දෙන්න ඔබතුමාලා නෙමෙයිනේ. නෑ ඒක මේ ඉතින් කතා කරන්න ඕන. කොච්චර මේ ප්‍රතිපර රහමාන් මහත්තයලා කොච්චර අරගෙන වෙලාවෙන් කතා කරන්නේ? දිලිත් ජයවීර මහත්තයා පාර්ලිමේන්තුවේ කතා කරලා මේ ව්‍යසනයට ගහනවනේ. හරිද? ඔබතුමාලාට චාමර මන්ත්‍රීතුමා කිව්වනේ. මොකද්ද කිව්වේ? චාමර මන්ත්‍රීතුමා කිව්වේ නැද්ද පාර්ලිමේන්තුවේ? කවද්ද කිව්වේ? චාමර මන්ත්‍රීතුමා මට මතක විදිහට ගල් ගහන්න එපා. හරිද? චාමර මන්ත්‍රීතුමා කිව්වා. මට දිනේ හරියට මතක නැහැ. හරි? නමුත් චාමර මන්ත්‍රීතුමා කිව්වා මේ වෙද්දි මෙන්න මෙහෙම වර්ෂාපතනයක් තියෙනවා කියලා. එතකොට ඔබතුමාලාගේ බිමල් රත්නායක මහත්තයා කිව්වා දැන් මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ කියලා. නේ? ඒක නිසා මේක වළක්වා ගන්න තිබ්බ හේතු ඔබතුමාලා දැන් කියනවා මේක මේ ඩොප්ලර් පද්ධතිය අපිට තිබුණේ නැහැ. අරව නැහැ මේව නැහැ කියලා. නමුත් මෙච්චර කාලයකට ගම් වතුර මේ වගේ වැස්සා. හරිද? හැබැයි ගම් වතුර මෙච්චරෙන්ට දෙන්නේ නැහැ. දැන් අපි බලමු අපේ හිටපු රොෂාන් රණසිංහ ඇමතුමා හැම 10 වෙනි මාසෙදිම එතුමා කැඳවනවා මේ බෝමිරිය ප්‍රදේශයේ මේ විපක්ෂයේ වුණත් කට්ටියව කැඳවලා මේ වාරි මාර්ග පද්ධතිය කොහොමද කළමනාකරණය කරන්න කියලා. ඔබතුමාලා 10 වෙනි මාසේ එහෙම මොකක් හරි වැඩසටහනක් තිබ්බද? මට තේරෙන්නේ නැහැ බෝමිරිය. නෑ. දැන් කඩුවෙල බෝමිරිය කියන ප්‍රදේශය හැමදාම යට වෙන තැනක් මේ කැලණි ගඟ ආශ්‍රිතව. අද වෙනකම් මේ වෙනකම් ඔය රුපියල් 25000වත් මෙතෙන්ට ගිහිල්ලා නැහැ.
හරි දවස් 3ක් යනකම් අඩුම තරමේ ඔබතුමාලා කියන ඔය බෝට්ටුවක්වත් ආවේ නැහැ. ඒකයි මම කියන්නේ. ඔබතුමාලා ඔය ගාල්ලේ පැත්තේ අර මෙහෙ ඒව කියන මැති. නමුත් ඇත්ත කතාව මේ වෙද්දි බලන්න ඕම් බොරු කියන කොහමද? නුවර ගෙලියොය කඩවල් කීයක් මේ වෙද්දි ගම් වතුර ගිහිල්ලා තියෙනවද? ඔබතුමාලා ගියාද තක්සේරුවකට? මට කියන්න ඔබතුමාලා මහත්තයෝ කැනු මහනුවර දිස්ත්‍රික්කයේ මේ ඔබතුමාලා මට කියන තලාවේ ඉඳලා ඔබතුමාලා ගණනය කරලා තියෙනවද මේ ව්‍යවසනයේ? එතනකම්ම බැලුවේ මම හොඳේ. හරි මේ ව්‍යවසනයේ මම කියන්නේ ඇත්ත. ඔබතුමාලා ගියා ගෙලියොය ගියාද? ඔව් ගෙලියෝය තමයි මම ගෙලියෝය පන්සලේ හිටියේ මම. ගෙලියොය ටවුන් එකේ මොන කඩේටද ඔබතුමා ගියේ? ඔක්කොම කඩ ටික පාර සුද්ධ කරේ තමයි පාර හේදුවේ තමයි මගේ ෆොටෝත් ඇති උතන ගිහිල්ලා බලන්න. ගෙලියොය ඔබතුමාලා රුපියල් 25000 ඒ කඩේකටවත් අඩුම තරමේ 25000 දෙන්නට කඩ ටැක්සේරුවක් කරන්නවත් ගියාද ඔබතුමාලා? ඔව් නැතු ඉතින් ඒක තමයි කිව්වේ මං ගෙලියෝය සුද්ධ කරේ මම. සුද්ධ කරන්න බෑනේ. මොකද ඒ කුඩා ව්‍යාපාර කුඩා ව්‍යවසායකයෝ මේ වෙද්දී බංකොලොත් වෙලා ඉවරයි. කීමෙන් කියනවා මගේ මම වගකීමෙන් කියන්නේ මේ ඔබතුමා හරි ඔබතුමා ගියා කියමුකෝ. නෑ මම ඔබතුමා ගිහලා දැන් මුදල් දෙනවද ඒගොල්ලන්ට? නෑ මුදල් දෙන්නේ තක්සේරු කරාද ඔබතුමා? මම තක්සේරු නිලධාරීන් නෙමෙයි නේ. එහෙනම් ඇයි ඔබතුමා අපි කියන්නේ කවුද මේ දැන් මේ ගිය කුඩා ව්‍යවසායකයන්ට මේ පොඩි කඩ පෙට්ටි කඩ වල ඉන්න මිනිස්සුන්ට කවුද ඒ තක්සේරුව කරේ? දැන් ඔබතුමා මට කියන්න මේ ඩිසාස්ටර් එකේ සම්පූර්ණ තක්සේරුව කීයද? මට කියන්න. ගාන කීයද? දන්නේ. ඉතින් ඔබතුමා ආණ්ඩුවේනේ දැන් කියන්න බෑ ගාන. මම ඔබතුමා ප්‍රශ්න කවද්ද මේ ව්‍යසනය වුණේ? ව්‍යසනය උනේ මට කියන්න. නෑ ව්‍යසනය උනේ ප්‍රශ්න නෙමෙයි ව්‍යසනය ඔබතුමා ලාභදායි ඉඳන් ව්‍යසනයක් වෙලා තියෙන්නේ. ඒක නෙමෙයි. මම මේ අහ ප්‍රශ්නෙට උත්තරේ කියන්නේ. ඔයාලට ව්‍යසනයක් වෙලා තියෙන්නේ. හරි. මං අහ ප්‍රශ්නෙට මේ මට කියන්න ඔබතුමාලගේ තක්සේරුව දැන් සති දෙකක් වෙන්න වෙනවා ව්‍යසනය වෙලා. තක්සේරුව කීයද? දැන් ප්ලේන් පිරීලාව උදව්. මට එක තැනක් පෙන්වන්න විදේශ ආධාර බෙදපු. ඔබතුමා කොහෙද ඒ වගේ පැලවත්තරද ගියේ? කෝ? සුනාමිය වෙලාවේ ඔබතුමාලා ගාල්ලේ හිටියේ. ඔබතුමාලා දැක්ක රෙඩ් ක්‍රෝස් එකේ ඕන තරම් ටෙන්ට් හට් හැමතැනම තිබ්බා. නෑ ගාල්ලේනේ මම නුවර හිටියේ.